කොහමද? ඉතින් සුබ සන්ධ්‍යාවක් පුතේ හැමෝටම. ඔන්න ගණිත ගැටල පන්තිය පටන් ගන්න යන්නේ 5 වසරේ. ගිය සතියේ මම මතක් කරා අපි මේ සතියේ ඉඳලා කතා කරනවා විභාගයට ආසන්නම අවුරුදු කීපයක ආපු ප්‍රශ්න පත්‍රවල තිබුණු සුවිශේෂී ගැටලු. ඒ කියන්නේ කතා බහට ලක් වුණු ගැටලු සමහර ඒවා එක එක ආවා මේවා ප්‍රශ්න වැරදි කියලා ආවා සමහර ඒවාගේ උත්තර වැරදි කියලා එක එක තර්ක ආවා. කොහොම නමුත් එහෙම වැරදි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි එකේ තිබුණේ නැහැ. ගැටලුව තිබුණේ ඒවා තේරුම් ගන්න විදිය පුතේ වෙනස් වෙලා තිබුණා. ඉතින් කොහොම නමුත් අපි අද කතා කරනවා අද ඉඳලා මේ ඉදිරි සති කිහිපය අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කතා බහට තුඩු දුන්න විභාග ගැටලු ගැන තමයි අපි කතා කරන්නේ. දවසකටත් අපි ගැටලු 15 ගණන් කතා කරනවා. ලියා ගන්න දෙයක් තියෙනවා නම් ලකුණු කරගන්න දෙයක් තියෙනවා නම් මතක් කරලා ලියා ගන්න විශේෂයෙන් ඒ ගණන් තේරුම් ගන්න. මොකද විභාගෙට 2025 ප්‍රශ්න පත්‍රයේ හැදෙන්නේ පුතේ ඔය විදිහේ ඔය ආශ්‍රයෙන් ඔය ප්‍රශ්න එකක්වත් ආපහු වෙන්නේ නැහැ. නමුත් ඔය ආපු මොඩල් එකේ විදිහේ ප්‍රශ්න 2025 ප්‍රශ්න පත්‍රය ඇතුලේ තියෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳට ප්‍රශ්න තේරුම් ගන්න. ප්‍රශ්න මේ විදිහ කියවලා ආව උත්තර ලියලා ඇත්තේ මොනවා හරි අඩුපාඩු තිබුණා නොතේරුණ තැන් තිබුණා හොඳට අහගෙන ඉන්න. නොතේරුණා නම් වීඩියෝ එක නැවත සැරයක් බලලා හරි හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ ප්‍රශ්න අපි හරියටම තේරුම් ගත යුතු වෙනවාමයි. හරි? හරි. අපි අපුතේ පළවෙනි ප්‍රශ්නෙට ඉනුර මාව හෙනව නේද? චුට්ටක් කනෙක්ෂන් එක ස්ලෝ ගතියක් පෙන්නනවා පොඩි වෙලාවකින් හරියයි. හරි. ම්ම්, ආදිත්‍ය මාව හෙනව නේද? දෙවිනි netuki මාව හෙනව නේද? ඇහෙනනේ? හරි ඔකේ. පළවෙනි ප්‍රශ්නේ පහත දී ඇති රූප දෙක විනිවිද පෙනෙන කඩදාසි දෙකක ඇඳ ඇත.
රූප දෙකෙහිම 100 අකුරු එක මත එක පිහිටනසේ එක් කඩදාසියක් මත අනෙක තැබූ විට පෙනෙන ලැබෙන රූපය කුමක්ද කියලා තමයි අපෙන් අහන්නේ. අර 100 අකුරු දෙක පුතේ එක උඩක තියන්නේ. මෙන්න මේ විදිහට. හරි? මේක පුතේ මනෝමයෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් දෙවෙනි රූපයේ තියෙන කොටස් ටික දෙවෙනි රූපයේ තියෙන කොටස් ටික පළවෙනි රූපේ මත ඇඳහම අපිට හරියටම පුතේ උත්තර හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒතර ඒ විදිහට පිළිහිටලා තියෙන්නේ කොයි උත්තරේද? ඔව් ඒ විදිහට පිළිහිටලා තියෙන පුතේ දෙකේ තුනේ පොඩි වෙනසක් තියෙන අවසාන න අකුරේ තුන්වෙනි උත්තරේ ඒ විදිහටම පිළිහිටලා තියෙනවා. උත්තරේ 3. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දින 31ක් ඇති එක්තරා මාසයක පළමු වෙනිදා සඳුදා දවසේ එම මාසයේ 31 වෙනිදා. අපි බලමු පුතේ එක සඳුදා නම් පුතේ ඊළඟට සඳුදා දවස් ටික අපි බලමු දවස් 7න් 7ට එක සඳුදා ඊට පස්සේ දවස් 7කින් පුතේ 8 සඳුදා නැවත දවස් 7කින් පුතේ 15 සඳුදා නැවත දවස් 7කින් 22 සඳුදා නැවත දවස් 7කින් 29 සඳුදා. ඒතර 29 සඳුදා කියන්නේ පුතේ 30 වෙනවා අඟහරුවාදා 31 වෙනවා බදාදා. එහෙනම් අනිවාර්යෙන් පුතේ 31 වෙනිදා බදාදා දවසක්. 31 වෙන්නේ බදාදා දවසක්. 31 වෙන්නේ බදාදා දවසක්. බදාදා. අපි යන තුන්වෙනි ප්‍රශ්නෙට සේන උදෑසන 6 සිට දහවල් 12 තෙක්ද පාල එතෙන් සිට සවස 5 තෙක්ද දයා එතෙන් සිට රාත්‍රී 8 තෙක්ද වැඩක නිරත වූහ. ඔවුන් තිදෙනා එම වැඩේ නිරත වූ කාලය ප්‍රමාණාත්මකව දක්වා ඇති පිළිතුර තෝරන්න. සේන පුතේ උදේ 6 ඉඳලා දවල් 12 වෙනකම් පැය 5. 7 8 9 10 11 12. පාල දවල් 12 ඉඳලා හවස 5 වෙනකම් කියන්නේ පුතේ පැය 5. 1 2 3 4 5. දයා හවස 5 ඉඳලා පුතේ රෑ 8 වෙනකම් කියන්නේ පැය 3. 6 7 8 මේ තියෙන්නේ සේනගේ පැය 5 දවල් උදේ 12න් උදේ 6 දවල් 12න් උදේ 6 අඩු කරනවා. ඒතර පැය 6යි. පාල පුතේ හවස 5න් දවල් 12 අඩු කරපුවාම පැය 5යි. දයා පුතේ රෑ 8න් අඩු කරනවා හවස 5. ඒතර පැය 3යි. මේ තියෙන තුන් දෙනා වැඩ කරපු කාලයන් ටික මම පැය 24 උල්ලෝසුවෙන් තමයි ඉලක්කම් අඩු කරලා තියෙන්නේ. හරි? පැය 24 උල්ලෝසුවෙන් තමයි මම ඉලක්කම් අඩු කරලා තියෙන්නේ. මහීෂා හරි නේද? හරි. එයන අප තියෙන හතරවෙනි ප්‍රශ්නෙට දිසෙව් හරිනේ? හරි. ප්‍රශ්න අංක 4 මේ දැක්කෙන ඉලක්කම් 7 ආරෝහණ ප්‍රතිපාදයේ සැකසීම සඳහා ඉලක්කම් කීයක පිහිටීම වෙනස් කළ යුතුද? අපි බලමු පුතේ හරි තැන තියෙන්නේ මොනවද වැරදි තැන තියෙන්නේ මොනවද කියලා. බලමු හරි තැන තියෙන්නේ මොනවද වැරදි තැන තියෙන්නේ මොනවද කියලා. ආරෝහණ කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එකට තමයි යන්න ඕනේ. ඒතර එක තියනවා පුතේ හරිම තැන. මේක හරි. මේක 2 3 4 හරි 5 හරි 6 නේ 7 නේ. 3 දෙනෙක් හරිම තැන්වල ඉන්නවා. 4 දෙනෙක් ඉන්නේ වැරදි තැන්වල. එහෙනම් වැරදි තැන්වල ඉන්න 4 දෙනා වෙනස් කරන්න ඕනි. වැරදි තැන්වල ඉන්න 4 දෙනා ඉන්න තැන් ටික වෙනස් කරන්න ඕනි. එහෙනම් ඉලක්කම් 7 පිහිටීම් 4ක් වෙනස් කරන්න ඕනි. 4 දෙනෙක් ඉන්න පිහිටීම් වෙනස් කළ යුතුයි. අපේ අපතේ 4 වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 4 පන්ති තුනක සිට ශිෂ්‍ය සංඛ්‍යාව 36 38 සහ 38 වේ. ඉන් එක් පන්තියක පිරිමි ළමයින් සංඛ්‍යාවට වඩා ගැහැණු ළමයි 3 දෙනෙක් වැඩියෙන් සිටි දෙම පන්තියේ සිටින ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? ගැහැණු ළමයි 3 දෙනෙක් වැඩියෙන් ඉන්නවා. ඒ කියන්නේ වැඩියෙන් ඉන්න ගැහැණු ළමයි 3 දෙනා අයින් කරාට පස්සේ පිරිමි ළමයි ගැහැණු ළමයි සමානව දෙකට බෙදන්න පුළුවන් උත්තරේ තමයි උත්තරේ. හරි? මේ උත්තර තුනෙන්ම මේ වැඩිපුර ඉන්නවා කියන ගැහැණු ළමයි 3 දෙනා අයින් කරාට පස්සේ ඉතුරු ළමයි ටික සමානව දෙකට බෙදන්න පුළුවන් වෙන්න ඕන. හරි? පළවෙනි එක බලමු. ඔන්න 37 තමයි පුතේ උත්තරේ ඉන්නේ නැහැටි කොහොමද කියලා කියන්න. 37න් පුතේ අපි මුලින්ම වැඩිපුර ඉන්න ගැහැණු ළමයි 3 දෙනා අයින් කරනවා. ඊට පස්සේ ළමයි ඉන්නවා 34.
ඒ ළමයි 34 අපි දෙකට බෙදා ගන්නවා. පිරිමි ළමයි සහ ගැහැණු ළමයි කියලා. 34 පුතේ සමානව දෙකට බෙදුවාම එනවා අපිට ගැහැණු ළමයි 17යි පිරිමි ළමයි 17යි. අර මුලින්ම අපි තුන් දෙනෙක් අඩු කරේ වැඩිපුර ඉන්න ගැහැණු ළමයි තුන් දෙනා. ඒක අපි අඩු කරේ ගාන හදා ගන්න ලේසියි. ඊට පස්සේ අඩු කරපු ගැහැණු ළමයි තුන් දෙනා අපි නැවත එකතු කරන්න ඕනේ ගැහැණු ළමයි කියලා. ඒකට ගැහැණු ළමයි පුතේ 20ක් එනවා. ඒතර මේ 37 හැදිලා තියෙන්නේ ගැහැණු ළමයි 20ක් සහ පිරිමි ළමයි 17ක එකතුවෙන්. අර ගානේ කියනවා වගේම පිරිමි ළමයිට වඩා ගැහැණු ළමයි 3 දෙනෙක් වැඩි කියලා අපිට ප්‍රශ්නේ දිහා බලද්දිම තේරෙනවා. පිරිමි ළමයි ප්‍රමාණයට වඩා ගැහැණු ළමයි 3 දෙනෙක් වැඩි කියලා අපිට ප්‍රශ්නේ දිහා බලද්දි පැහැදිලිව පේනවා. ඒක තමයි කටු වෙඩි. දැන් පුතේ 36 ගත්තොත් බෑ. 36න් 3ක් අඩු කරපුවාම 33යි. 33 සමානව දෙකට බෙදන්න බෑ. 38 ගත්තත් එහෙමයි. 38න් 3ක් අඩු කරපුවාම 35යි. 35 සමානව ගැහැණු පිරිමි කියලා දෙකට බෙදන්න බැරි නිසා 1 සහ 3 කියන උත්තර දෙක අපිට ගන්න බෑ. 1 සහ 3 කියන උත්තර දෙක ගන්න බෑ. මේක ඉක්මනට ලියා ගන්න. මේක තමයි කටු වෙඩි. ඉක්මනට ලියා ගන්න. හරිනේ? වෙන පුතේ පස්වෙනි ගානට සමචතුරස්‍ර තහඩුවක මුළු හතරෙන් රූපේ අඳුරු කර දැක්වෙන පරිදි කුඩා සමචතුරස්‍ර කොටස් හතරක් කපා ඉවත් කරනු ලැබේ. එවිට ඉතිරි වන කොටසේ වටේ දිග මුලින් තිබූ තහඩුවේ වටේ දිගට අපි ඉස්සෙල්ලා බලමු මුලින් තිබූ තහඩුවේ වටේ දිග. මම සමාන මේ දීලා තියෙන ඉරි කෑලි සයිස් එකෙන් පුතේ සමාන ඉරි කෑලි වටේ නද ගන්නවා මම මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 10 11 12 මුල් රූපේ වටේට පුතේ මම ඇඳගත්ත ඉරි කෑලි 12. මුල් රූපේ වටේට මම ඉරි කෑලි 12ක් යනවා. ඊළඟට බලනවා ඇතුල් පැත්තේ කැපුවට පස්සේ පුතේ ඉරි කෑලි කීයක් එනවද කියලා. අර දෙන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12. එකම සයිස්. ලොකු රූපේ වටේට ඇඳේ එකම සයිස් ඉරි කෑලි 12ක් ආවා. මුළු හතර කපල අයින් කරාට පස්සේ අර ඉතුරු වෙච්ච එකතු කිරීමේ ලකුණ හැඩයටත් ඒ සයිස් එකෙන් ඉරි කෑලි යන්දාම ඒකේ වටේ දිගත් අපිට ආව ඉරි කෑලි 12යි. එහෙනම් මුල් රූපයේ වටේ දිගයි දැන් ඉතුරු වෙච්ච රූපයේ වටේ දිගයි පුතේ එකිනෙකට සමානයි. එකිනෙකට සමානයි. ලොකු රූපයේ වටේටත් ආව ඉරි කෑලි 12ක්. අර එකතු කිරීමේ ලකුණ හැඩයට රූපයේ වටේටත් ආවේ ඉරි කෑලි 12ක්. ඉරි කෑලි 12ක්. සංඛ්‍යාවක් ඕක ආදේශ කරගෙන වටේට ගියත් ගැටලුවක් නෑ. හරි. අපි 6 වෙනි ගානට යනවා. මෙම රූපයේ ඇති ප්‍රතිරෝධ දෙක ඊතල මගින් දැක්වෙන පරිදි කැරකීමේදී එකිනෙක ස්පර්ශ වන කොටස් දෙකක ඇති ඉලක්කම් සහ රූප නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. අපිට පුතේ තියෙනවා එක ඉස්සරහින් ඉන්නේ ත්‍රිකෝණය. මේක පැහැදිලිව පේනවා. මේ තියෙන්නේ එක ඉස්සරහින් ත්‍රිකෝණය. දෙන්න මැද පැත්තට කරකුණාම පුතේ දෙක ඉස්සරහින් සමචතුරස්‍රය වෙනවා, තුන ඉස්සරහින් වෘත්තය වෙනවා. මම අරක දිහා බල බල ලියන්නේ. හතර ඉස්සරහින් මේ අර ඩයමන්ඩ් එක වගේ හැඩේ එනවා. පහ ඉස්සරහින් පුතේ ත්‍රිකෝණ හැඩේ එනවා. හය ඉස්සරහින් සමචතුරස්‍රය හැඩේ එනවා. ඒ විදිහට හරියටම තුන්වෙනි උත්තරෙත් එනවා. මේ විදිහටම තුන්වෙනි උත්තරේ පුතේ මැච් වෙනවා. ඒ විදිහට තුන්වෙනි උත්තරේ මැච් වෙනවා. මේ එක ත්‍රිකෝණ දෙක සමචතුරස්‍රය තුන වෘත්තය හතර ඩයමන්ඩ් එක පහ ත්‍රිකෝණය හය සමචතුරස්‍රය විදිහට එනවා. ඒ පේන එක තමයි මම මෙතන පේලි දෙක කරලා ලියලා තියෙන්නේ. මම පේලි දෙක කරලා ලියලා තියෙන්නේ ඒකම තමයි. හරි. හත්වෙනි ප්‍රශ්නේ. කඩදාසි පාර්සලයක් තදව සිටිනසේ ඒ වටා රබර් පටියක් යොදා ඇති අයුරු රූපේ දැක්වේ. එවිට රබර් පටිය එහි මුල් දිග මෙන් දෙගුණයක් වනසේ ඇදී පවතී. පාර්සලයේ මිනුම් රූපේදී ඇත රබර් පටියේ මුල් දිග කොපමණද? එතකොට පුතේ රබර් පටිය දෙගුණයක් දික් වෙලා තියෙනවා. අපි දැන් බලමු මේක වටේ දිග කොච්චරද කියලා. එතකොට මෙතන පුතේ සෙන්ටිමීටර 20ක් තියෙනවා. මේ පැත්ත සෙන්ටිමීටර 5යි කියලා තියෙනවා.
හරි මෙතන 20යි මේ පැත්ත 5යි. ඒතර අපිට නොපෙනෙන පැත්ත තියෙන්නේ. මේ පැත්ත බලලා යට පැත්තයි ඒ පැත්තත් පුතේ 20යි 5යි එනවා. අපිට නොපෙනෙන පැත්තත් 20යි 5යි. උඩ පැත්ත 20යි නම් යට පැත්තත් 20යි. දකුණු පැත්තේ පළල 5යි නම් වම් පැත්තේ පළල පුතේ 5යි. ඒතර අපි මේ සංඛ්‍යා හතරම එකතු කරපුවාම ඇදිච්ච රබර් පටියේ දිග එනවා පුතේ අපිට සෙන්ටිමීටර 50. 20යි 20යි 5යි 5යි. ඒතර ගානේ පැහැදිලිව කියනවා මේ රබර් පටියේ දෙගුණයක් ඇදිලා තියෙන්නේ කියලා. ගානේ අපිට කියන රබර් පටියේ දෙගුණයක් ඇදිලා තියෙන්නේ. එහෙනම් ඩබල් වෙලා තියෙන්නේ. ඒක සිංගල් කරන්න නම් ආපහු 50 අපි දෙකෙන් බෙදා ගන්න ඕනේ. රබර් පටියේ පුතේ ඔරිජිනල් දිග අපිට හම්බ වෙනවා සෙන්ටිමීටර 25ක් විදිහට. ඒතර මේ සෙන්ටිමීටර 25ක් දිග රබර් පටියක් තමයි මේ බොක්ස් එක වටේට දානකොට දෙගුණයක් විදිහට දිගට ඇදිලා සෙන්ටිමීටර 50ක් කියලා දිග වටේ අපිට පේන්නේ. සෙන්ටිමීටර 50ක් විදිහට අපිට වටේ දිග පේන්නේ දෙගුණයක් ඇදිලා. දෙගුණයක් ඇදිලා. මේ ඉලක්කම් ටික දාගෙන හද විදියක් දාගත්තා නම් තමයි හරි. එයාලා පුතේ 8 වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 8 පහත දී ඇති සටහන බලන්න. එතකොට මේ තියෙන්නේ මේ පතුරෙන් හදපු මේ මූණක් තුනෙන් හදපු ගණකය මේ තියෙන්නේ මේ මූණක් තුනෙන් හදපු ගණකය. එතකොට පුතේ මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේකේ සැලැස්ම මේ 33 තමයි මේකේ සැලැස්ම විදිහට ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මේකේ ඉදිරි පෙනුම මේ තියෙන්නේ මේකේ පැතිපෙනුම. හරි? මේ ගණකයේ සැලැස්ම ඉදිරි පෙනුම පැතිපෙනුම මේ ඒ පිළිවෙල තමයි මේ තුන පිහිටලා තියෙන්නේ. එතකොට පුතේ මේකේ උඩ කෑල්ල වෙන්න ඕනේ සැලැස්ම. සැලැස්මට මේ 33 මේ ඇන්ගල් එකටම තියෙන්න ඕනේ. අරකේ මේක ඉදිරි පෙනුම නම් පුතේ මේක ඉදිරි පෙනුම වෙන්න ඕනේ. එහෙනම් ඒ ඉදිරි පෙනුමට තිත් එකක් එන්න ඕනේ නේ. තුනේ මේ තිත් එක තියෙනවා. ඒතර මේක මේ පැතිපෙනුම මේක නිසා මේ පැතිපෙනුම මේකට එන්න ඕනේ මේ විදිහට. ඒ විදිහට පුතේ තිත් තුන හරියට තියෙන තුන්වෙනි උත්තරේ. හරියට බලන්න. සැලැස්ම ඉදිරි පෙනුම පැතිපෙනුම කියන විදිහට පිළිවෙලට පුතේ පිහිටලා තියෙන්නේ තුන්වෙනි පිළිතුරේ. පිළිතුරු අංක 3. දෙවෙනි එකේ මේ අර 32 තියෙන ඇන්ගල් එක වැරදි ගන්න බැරි එකයි. අර පැතිපෙනුම වැරදි දෙවෙනි එකේ. පළවෙනි එකේ සැලැස්ම වැරදි. හරිනේ? අපි යන 9 වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 9 ප්‍රශ්න අංක 9 පන්තියක සිටි පිරිමි ළමයි හා ගැහැණු ළමයි මාරුවේ මාරු සිටිනසේ පේලියක සිටියහ. පේලියේ මුලින්ම සිටියේ පිරිමි ළමයෙකි. නමුත් පේලිය අවසාන එක ළඟ ගැහැණු ළමයි 4 දෙනෙකුට සිටීමට සිදුවේ. පන්තියේ සිටි මුළු ළමයින් ගන්න 45ක් එහි සිටි පිරිමි ළමයින් ගන්න කීයද? දැන් මේ ගාන කියවද්දී ළමයි අන්තිමට ගැහැණු ළමයි 4 දෙනෙක් හිටියා කිව්ව හින්දා ඔයාට ටක් ගාලා මතක් වෙනවා ගැහැණු ළමයි 4 දෙනෙක් වැඩි කියලා. ඇත්තටම මුතේ ගැහැණු ළමයි 4 දෙනෙක් වැඩි නෑ. උතන වැඩි ගැහැණු ළමයි 3 දෙනයි. ඇයි දන්නවද? දැන් රටාවක් යනවනේ. පිරිමි ගැහැණු පිරිමි ගැහැණු පිරිමි ගැහැණු පිරිමි ගැහැණු කියලා ඔකේ රටාවක් යනවා. එතකොට 42 වෙනි ළමයා වෙන්නේ ගැහැණු ළමයි. දැන් මම ওই පිරිමි ගැහැණු කියන එක කියව යද්දී 40ට කියවෙන්නේ ගැහැණු කියලා 41 කියවෙන්නේ පිරිමි කියලා 42 කියවෙන්නේ ගැහැණු කියලා. ඒතර 42 වෙනි ළමයා වෙනකම්ම පිරිමි ගැහැණු කියලා මාරුවට කියවන්න පුළුවන් අපිට. 42 වෙනි ළමයා වෙනකම්. හරි? 42 වෙනි ළමයා වෙනකම්ම පිරිමි ගැහැණු කියලා මාරුවට කියන්න පුළුවන්. ඒතර 42කින් එහාට තමයි 43 44 45 කියන ගැහැණු ළමයි 3 දෙනෙකුත් ඉන්නවා. ඒතර 42 වෙනි ගැහැණු ළමයා රටාවට අයිති. මොකද පිරිමි ගැහැණු කියන රටාවට අයිති.
42 වෙනියා ගෑනු ළමයි. එයා රටාවටයි. ඉතින් ඇත්තටම වැඩි වෙන්නේ 43, 44, 45 කියන ගෑනු ළමයි 3 දෙනා විතරයි. හරි? ඒත් අපිට ඔක හදා ගන්න පුළුවන් මේ විදිහට මෙන්න ගෑනු ළමයි 45 ඉන්නවා. අඩු කරන්නේ වැඩිපුර ඉන්න ගෑනු ළමයි 3 දෙනා. හතරක් වැඩි නෑ. හරි? 42 වෙනි ගෑනු ළමයා මේ රටාවටයි. වැඩි වෙන්නේ 43, 44, 45 කියන 3 දෙනා විතරයි. වැඩි තුන් දෙනා අයින් කරපුවාම පුතේ ගෑනු ළමයි එනවා 42ක්. සෝරි ඔක්කොම ළමයි 42ක් එනවා. 42 දෙකට බෙදා ගන්නවා කලින් ගානේ වගේ පිරිමි ළමයි 21යි ගෑනු ළමයි 21යි කියලා. මේ අඩු කරපු ගෑනු ළමයි තුන් දෙනා පස්සේ ගෑනු ළමයිට ගිහින් දෙනවා. ඒතර ගෑනු ළමයි පුතේ 24ක් වෙනවා. ඒතර ගෑනු ළමයි ප්‍රමාණය 24ක් වෙනවා. රහන්නේ පිරිමි ළමයි ගාන පිරිමි ළමයි 21යි. මේ කියන ළමයි 45 හැදිලා තියෙන්නේ ගැහැණු ළමයි 24ක් සහ පිරිමි ළමයි 21ක් එකතු වෙලා. මතක තියාගන්න ඇත්තටම වැඩි ගැහැණු ළමයි 4 දෙනයි නෙමෙයි 3 දෙනයි. ඇත්තටම වැඩි ගැහැණු ළමයි 4 දෙනයි නෙමෙයි 3 දෙනයි. කලින් ගාන හදපු විදිහම තමයි. නේ? යනවා ඊළඟ ප්‍රශ්නෙට 10 වෙනි ප්‍රශ්නේ. දී ඇති කොටු දැලෙහි ආරම්භක කොටුවේ සිට අවසාන කොටුව තෙක් කොටු දැල තුලින් යා යුත්තේ අඳුරු කර ඇති කොටු මඟ හරිනේ. කෙටිම මාර්ගයෙන් එසේ යාමේදී අතරමඟ කොටු කීයක් පසු කිරීම සිදු වේද? ප්‍රශ්නේ වචනේ තේරුම් ගන්න අතරමඟ කොටු. අතරමඟ කියන්නේ මැදදී හම්බෙන ඒවා. පටන් ගන්න කොටුව ගණන් කරන්නත් බෑ අවසාන වෙන කොටුව ගණන් කරන්නත් බෑ පටන් ගන්න කොටුවයි අවසාන කොටුවයි දෙක අතරේ කොටු ටික තමයි අපි ගණන් කරන්න ඕනේ. එන්න මේ විදිහට. මෙතනින් පටන් ගන්නවා මේ පාරේ තමයි පුතේ යන්නේ. ඔන්න කොටු දානවා 1 2 3 4 5 6 7 8 9 10 11. කොටු 11යි පුතේ අතරමැදදී හම්බෙන්නේ. ඔක්කොම කොටු 13යි. හරි? ආරම්භක කොටුවයි අවසාන කොටුවයි එක්ක ගණන් කරොත් ඔක්කොම කොටු 13යි. නමුත් ගානේ අහන්නේ අතරමඟ කොටු කීයක් පහු කරන්න ඕනද කියලා අහනවා. පටන් ගන්න කොටුවේ ඉඳලා අවසාන කොටුවට යද්දී පැහැදිලිව පේනවා අතරමඟ කොටු පුතේ පහු කරන්න ඕනේ 11යි. අතරමඟ කොටු පහු කරන්න ඕනේ අපි 11යි. 11යි. වෙන 11 වෙනි ප්‍රශ්නෙට ඒ රූපයේ දැක්වෙන හැඩයේ කඩදාසියක් කඩිර දිගේ නවා බී රූපයේ දැක්වෙන හැඩය ලබාගෙන එහි දැක්වෙන කඩිර දිගේ කපා කැබලි කරන ලදී. ලැබුණු ත්‍රිකෝණාකාර කැබලි සංඛ්‍යාව කීයද? මේක තමයි පුතේ මේ නවලා තියෙන්නේ. නවලා මෙතනින් කපනවා. ඒතර කඩදාසි කෑල්ල මේක කපලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේකේ විරුද්ධ කෑල්ල අඳ ගන්න පුළුවන්. මේ තියෙන අරකේ නැමෙන්න කලින් තිබ්බ විදිහට අපි මේක අඳ ගන්නවා. එතකොට පුතේ ඇත්තටම මේක එන්නේ මෙයා එක ත්‍රිකෝණයක් මෙයා එක ත්‍රිකෝණයක් මෙයා එක ත්‍රිකෝණයක් අපිට ත්‍රිකෝණ හැඩ තුනක් ගන්න පුළුවන්. මම මේ කැලේ ආපස්සට යනවා. අපිට ත්‍රිකෝණ හැඩ තුනක් ගන්න පුළුවන්. අඩදාස් කොලේ නමල කැපුවත් මේ විදිය තුනක් වෙනවා. මේක ඉතුරු කැලල මම අර විදියට බලාගෙන ඇඳහම පැහැදිලිව මට හැඩ තුනක් පේනවා. අඳුරු කරේ එකයි පැහැදිලිව පේන්න. මෙයයි මේ දෙපැත්ත දෙන්නත් එක්ක ත්‍රිකෝණාකාර හැඩ තුනක් දකින්න පුළුවන්. හැඩ තුනක් දකින්න පුළුවන්. පියනා 12 වෙනි ප්‍රශ්නෙට. හරි. මෙන්න මේකේ අපිට එකකවත් අගේ දීලා නැහෙනි. මේ තරාදි වල අපිට එකකවත් පැහැදිලිව අගේ දීලා නැහැ. පොඩි වැඩක් කරනවා. මම මෙන්න මේ තරාදි දෙකම එකතු කරගන්නවා. මේ තරාදි තුනම තමයි මම මෙතනින් ඇන්දේ. හරි? මේ තරාදි තුනම තමයි මේ 5 6 7 තරාදි තුන තමයි මෙතනින් ඇදලා තියෙන්නේ. මේ තරාදි දෙකම එකක් කරගන්න. එක තරාදියක්. එතකොට මේකේ තියෙනවා ත්‍රිකෝණයයි සමචතුරස්‍ර දෙකයි වෘත්තයයි මේ තරාදි දෙක එකතුව පුතේ තියෙනවා. එතකොට මට මෙතන එනවා 11ක්. මේ තරාදි දෙකේ වඩු ඔක්කොම එකතු කරලා බරත් එකතු කරනවා. එතකොට මට එනවා මෙතන මේ දෙකේ බර 11ක්. දැන් මම මේකත් එක්ක සංසන්දනය කරනවා. හරි? මේකේ කියනවා වෘත්තයයි ත්‍රිකෝණයයි දෙක 7යි කියලා.
වෘත්තය ත්‍රිකෝණයයි දෙක 7යි කියනවා. එහෙනම් මම මෙතනින් වෘත්තයකුයි ත්‍රිකෝණයකුයි අයින් කරලා 7කුත් අයින් කරනවා. මේ හා සමාන ප්‍රමාණයක් මම මේකෙන් අයින් කරනවා. හැඩ සහ බර කියන දෙකම මේ හා සමාන ප්‍රමාණයක් මේකෙන් අයින් කරනවා. ඒතර මේකෙන් මම ත්‍රිකෝණයකුයි වෘත්තයකුයි අයින් කරනවා. 7කුත් අයින් කරනවා. දැන් මේක ඉතුරු වෙලා තියෙන්නේ 4යි. ඉතුරු වෙන්නේ සමචතුරස්‍ර දෙකක් විතරයි. හරි? මේ දෙන්නත් අයින් කරා මේ දෙන්නගේ බරත් අයින් කරා 4ක් ඉතුරුනා හැඩ වලින් ඉතුරුනේ සමචතුරස්‍ර දෙකක්. එහෙනම් මේ 4 අයිති මේ දෙන්නට. මේ දෙන්නට අපි 4 සමානව දෙකට බෙදලා දෙනවා හේතුව එක જાති හැඩ දෙකක් හින්දා. එතකොට විමාශය එක්කෙනෙකුට එක සමචතුරස්‍රයකට කීයද? 4 සමානව දෙකට බෙදලා දුන්නොත් ඔව් එක සමචතුරස්‍රයක් 2යි. ඔන්න අපි එකකගේ හොයාගන්න. දැන් ඉතින් අනිත් ඒවා සිම්පල්. මෙයා 2යි නම් 6 වෙන්න මෙයාට 4ක් ඕනේ. මෙයා 2යි නම් 5 වෙන්න මෙයාට 3ක් ඕනේ. අපි අනිත් සංඛ්‍යා ටික දැන් අපි හොයාගන්න. ඒ සංඛ්‍යා ටික පුතේ මේ තරාදි දෙකටත් අපි දාගත්තාම අපිට මේ අවසාන තරාදියේ බර ප්‍රමාණය හොයාගන්න පුළුවන්. 3යි 2යි 5යි 5යි 4යි 9 කියලා තුන්වෙනි උත්තරය තියෙනවා. 9 කියලා තුන්වෙනි උත්තරේ තියෙනවා. හරි. තාචුටි දෙයක් කියන්න. ඕනනම් අපිට පුළුවන් මේ තරාදි දෙක කොටුවකට ඇතුළට අරන් මේක එළියෙන් වෙනම තියන්න. කොහොමත් එකයි. මේ කරා වගේම මේ තරාදි දෙක කොටුවකට අරන් මෙයා වෙනම එළියෙන් තියෙනවා. ඒත් හදන්න පුළුවන්. දැන් දෙකක් එකතු කරගෙන එක්කෙනෙක් තනි කරලා තමයි හදාගන්න එක ලේසි. මේ කොහොනා ලියාගන්න ඔය අමුතුවෙන් හැඩ රූප අඳින්න එපා. අර උඩ රූප ටිකේම අඳින්න ඔයා. එහෙනම් පුතේ 13 වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 13 රාධා සීතා මීනා සහ කාසිම් සහ සුනිල් කියන පස් දෙනා අතුරින් රාධාට වඩා වයසින් බාල 3 දෙනෙක්. ඔන්න පස් දෙනෙක් ඉන්නවා ඉලක්කම් පහක් දාගන්න 1 2 3 4 5. රාධාට වඩා වයසින් බාල 3 දෙනෙක් ඉන්නවා කියන පුතේ රාධා තමයි දෙවෙනි. ඒකද එයාට වඩා වයසින් බාල 3 දෙනෙක් ඉන්න පුළුවන්. හරි? කාසිම්ට වඩා වයසින් බාල දෙන්නෙක් ඉන්නවා. එහෙනම් කාසිම් ලියනවා මෙතන. එතකොට එයාට වඩා වයසින් බාල දෙන්න මෙතන ලියන්න පුළුවන්. හරි? සීතට වඩා වයසින් බාල සුනිල් විතරයි. සීතට වඩා වයසින් බාල සුනිල් විතරයි. මේ හතර දෙනාගේම නම් ලියාගත්තා. මෙතන ලියන්න ඕන නොලියවිච්ච නම ලියවුන්නේ නැත්තේ මීනා කියන නම විතරයි. එහෙනම් පුතේ අනිවාර්යෙන් වැඩි මාර්ක් එනවා මීනා. උත්තරේ බොහොම පැහැදිලි මීනා. උත්තරේ මීනා. උත්තරේ මීනා. මීනා. එයනම් 14 වෙනි ප්‍රශ්නෙට මීටර් සියදිවීමේ තරගයක් පිළිබඳව ABC යනුවෙන් ප්‍රකාශ තුනක් දී ඇත. බිමල්ට පෙර අමල් තරඟ නිම කරා. හරි. ඔන්න බිමල්ට කලින් අමල් තරඟ ඉවර කරා මේ. බිමල්ට කලින් අමල් තරඟ ඉවර කරා. තරඟකරුවන් 6 දෙනෙකු තරඟය නිම කරේ බිමල්ට පසුවිය. බිමල්ට පස්සේ පුතේ 6 දෙනෙක් ඉන්න ඕනේ. 1 2 3 4 5 6. තරඟකරුවන් 8 දෙනෙක් තරඟයට සහභාගී වුණා. ඔන්න එකේ ඉඳලා මම 8 වෙනකන් ඉලක්කම් දාලා තියෙනවා. තරඟේ පළවෙනියා පුතේ අමල්. හැබැයි තරඟේ පළවෙනියා අමල් කියලා අපිට නිගමනය කරන්න අනිවාර්යෙන් මේ ABC කියන ප්‍රකාශ තුනම ඕනි වෙනවා. තරඟේ පළවෙනියා කවුද කියලා තීරණය කරන්න මේ ප්‍රකාශ තුනම අපිට ඕනි වෙනවා. මේ තුනේ එකක්වත් අඩුවෙන් අපිට තරඟේ පළවෙනියා තීරණය කරන්න බෑ. ප්‍රකාශ තුනම ඕනි වෙනවා. බිමල්ට කලින් අමල් තරඟ ගුරු කරා කියන එකත් ඕනේ. තරඟකරු 8ක් හිටියක් කියන එකත් ඕනේ. බිමල්ට පිටිපස්සෙන් 6ක් හිටියක් කියන එකත් ඕනේ.
ප්‍රකාශ තුනම ඕන. කටුවැටේ ලියා ගන්න ඕන නම් ඇයි 15 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ලකුණු ලබන්නේ. ප්‍රශ්න 14යි දෙක තිබුණේ. 15ක් තියෙනවනේ. ඈ මේක 15ද? අංක වැටිලා. හරි අංක වැටිලා. හරි. වන්න ලකුණු 15ම කර හරියට පුතේ මෙතන මේ ප්‍රසන්ටේෂන් එක හදන්න අංක වරදින්නේ නැති. 15න් 15යි. මතක තියාගන්න මේ කටු වැඩ නැතුව නම් අමාරුයි උත්තර ලියන්න මේවට ඈ. කටු වැඩ නැතුව අමාරුයි. අපහැදිලි නොතේරුණු තැන් තිබුණා නම් තව සැරයක් කියවලා හරියට තේරුම් ගන්න ඕනේ. ගොඩක් අයගේ 15න් 15ම හරි. පුතේ අද කසුන්සර්ගේ පන්තියේ නෑ. කසුන්සර් හදිසියේ කොයිදෝ යන්න වෙලා තියෙනවා හදිසි වැඩකට. කසුන්සර්ගේ පන්තිය ලබන සතියේ කරයි. හරි කසුන්සර් ක්ලාස් එක ලබන සතියේ කරන්නම් කිව්වා. එතකොට අද තියෙන්නේ මගේ කොටස විතරයි. එතකොට මගේ කොටස මෙතන ඉවර කරනවා. ඔය අපි කතා කරේ පාස් පේපර් වල ටිකක් ලේසි ගණන් ටිකක් ඈ. ඉස්සරහට තියෙන ඔయితත් වඩා අමාරු ටිකක්. ඒවා හරියටම ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි 2025 පේපර් එක ගැන අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි නේද? හරි. එහෙනම් ඉතින් ඔන්න අදට ගණිත ගැටළු පන්ති අවසන් කරනවා. කසුන්සලා පන්තිය කරන ලබන සතිය අපි කතා කරන ওই වගේම පාස් පේපරට ආපු පොඩ්ඩක් මතභේදයට තුඩු දුන්න නිකන් අමාරුයි කියලා ළමයි ඒ දවස්වල කියපු ප්‍රශ්න 15ක්. හරි? නම් ගිහලා එන්නම් හැමෝටම සුබ සතියක්.